ඉතින් අපි අද ආයිමත් ආවා ගෙනාවේ අමරගිරි අභිරහසේ පස්වෙනි කොටස. ඔන්න ඉතින් පටන් ගන්නකොටම පෙන්නනවා අමරගිරි දේවතල කූට් වලට ඇදල්න වැස්සෙන් බේරුණ දේවයියා හොයාගෙන ගියත් රාම්ට දේවයියාගේ මතක නැති වෙලා නිසා රාම්ට කිසිම දෙයක් දැනගන්න බැරි වෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා දේවයියාගේ නැති වුණ මතකය ගන්න හදන්නේ ඔය අතරේ ඉස්පෙක්ටර් රානවා රාම්ගේ මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ රාම් කියනවා මේකට තමයි විද්‍යුත් කම්පන ප්‍රතිකාරකය කියන්නේ මේකෙන් කරන්ට් එක වද්දලා තමා නැති වුණ මතකය ගන්න පුළුවන් කියලා රාම් කියනවා. ඊට පස්සේ අපිට දේවයියාගේ මතකය ගන්න වෙන ක්‍රමයක් නැද්ද කියලා ඇහුවත් ලක්ෂ්මිගෙන් මේක තමයි අවසාන විසඳුම. ඒ වගේම දේවයියාගේ මතක නැති වෙලා අවුරුදු 25ක් වෙනවා ගොඩාක් කල්. ඒ නිසා මේක තමයි අපිට අන්තිම විසඳුම කියලා ලක්ෂ්මී කියනවා. ඊට පස්සේ දේවයියාගේ අත් දෙක ගැට ගාලා ඉවර වෙලා ඉන්ජෙක්ට් කරලා ඉවර වෙලා පළමු විද්‍යුත් කම්පන ප්‍රතිකාරය දුන්නා දේවයියාගේ මතකේ එන්නේ නැහැ. ඒ නිසා ලක්ෂ්මී කියනවා අපි දෙවෙනි කම්පත ප්‍රතිකාරයක් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙවෙනි කම්පන ප්‍රතිකාරය දෙන්න දිහා බලන් ඉන්න බැරි නිසා රාම් එතනින් එළියට යනවා. දෙවෙනි කම්පන ප්‍රතිකාරය දේවයියාගේ මතකේ ඉන්නේ. ඔය අතරේ ලක්ෂ්මී තුන්වෙනි වරටත් විද්‍යුත් කම්පන ප්‍රතිකාර දෙනවා. දේවයියා කෑ ගන්න නිසා ඒක දරා ගන්න බැරි වෙලා රාම් ගිහිල්ලා කම්පන ප්‍රතිකාරය නවත්තලා ඉවර වෙලා කියනවා. ඊට පස්සේ රාම් කියනවා මේ ක්‍රමයේ ඇති ලක්ෂ්මී අපි දැන් වෙන විදිහකට උත්සාහ කරමු කියලා. යන්න හදනකොටම දේවයියා කියනවා මගේ නම දේවයියා කියලා. ඊට පස්සේ කොහොම හරි තුන්වෙනි ප්‍රතිකාරයෙන් දේවයියාගේ මතකය ඇවිල්ලා. ඊට පස්සේ රාම් මානවා දේවතල කූට්වල එදා දවසේ වැස්ස වයින්කොට හිටියා නේද? එදා දවසේ මොකද වුණා කියලා දේවයියාගෙන් අහනවා. ඊට එදා දවසේ මොකක්ද උනේ කියලා අහන ඊට ටික වෙලාවකට පස්සේ දේවයියා කියන පූජාව කරන්න ආන අරන් එනකොට අමුත්තක් දැනුන නිසා අසදියා බල්ලා ඉවර වෙලා දේවාලය ඇතුළට ගිහිල්ලා පූජා ඉවර කරලා ඉවර වෙලා එළියට එන්න හදන ගමන දැක්කා වැස්සට තෙමෙන මිනිස්සු පිළිස්සුණු තුවාල සහිත විලාප දිදී මෙරිලා වැටෙන ඒ දිහා බලන් ඉන්න බැරි වුණා. ඒ දිහා බලන් හිටපු නිසා තමයි දේවයියාගේ මතක නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයිමත් කියන ඒ දවසේ ඔයත් හිටියා කියලා ඔයාගේ නම තිබ්බේ දවසේ තමා කියලා දේවයියා කියනවා. මේ කිව්ව දේ නිසා ලක්ෂ්මීට පුදුම වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ දේවයියා කියනවා එදා දවසේ නානකොට තමයි මම දැක්කේ මලන්නාගේ බාගෙට ඇඳපු පච්චය දැකලා තමයි මම මාදේවගේ පුතා කියලා දැනගත්තේ කියලා දේවයියා කියනවා. ඊට පස්සේ රාම්ට මතක් වෙනවා නාලා එනකොට අමු මහත්තයා ඇවිල්ලා කියලා ගෑ ගාගෙන ඇවිල්ලා කෑ ගැව්වා කියලා දේවයියාව මතක් වෙනවා. ඔය අතරේ ලක්ෂ්මිට ඇත්ත කිව්වත් නැති නිසා එතනින් ලක්ෂ්මී යනවා. ඊට පස්සේ ලක්ෂ්මී කියනවා ඔයාට හේතු ගොඩක් ඇති මට ඒ කාරණාව අංගන්න ආයෙමත් කිසිම දෙයක් අංගන්න එපා කියලා. කොච්චර අමාරු ලොකු අනතුරක් වුණත් අපි එකතු වෙලා එදෙරතු වෙලා මූණ දෙමු කියලා ලක්ෂ්මී කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා පූජිකතුමා කියනවා යන්න කියපු වෙලාවේ ඔයා ගම දාලා ගියා නම් මුළු ගමම ලොකු විනාශයක් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ රාම් කියනවා ගමට මෙච්චර අනතුරක් වෙනවා කියලා දැනගෙන මං කොහොමද යන්නේ කියලා කියනවා. ඔය අතරේ රාම් මානවා මාලිගාවේ නැගිරින පැත්තේ තියෙන හරිම වැදගත් දේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ රාම්ට දැනගන්න හම්බෙනවා අවුරුදු 30කට ඉස්සෙල්ලා වාලා දාපු ලිඳක් තියෙනවා. අම්මයි තාත්තයි නිතරම එතන තමයි හම්බුනේ කියලා රාම්ට දැනගන්න හම්බෙනවා. ඊට පස්සේ රාම්ට මතක් වෙනවා බලන්න බැරි වුණ එකම තැන ලිඳ කියලා. ඊට පස්සේ රාම් ලිඳ ගාවට ගිහිල්ලා ඉවර වෙලා ඇතුළට බෑලා ඉවර වෙලා අතල වැටේ බලනකොට දකින්න ලැබෙන එක ගලක රාම්ගේ නම කොටලා තියෙනවා. දැකලා ඉවර වෙලා ගල අයින් කරලා බලනකොට දකින්න හම්බෙනවා බෑග් එක එතනින් කට් කරලා පෙන්නනවා ආමුට ලියකෙලි පෙන්නලා ඉවර වෙලා ඊට පස්සේ බලලා ඉවර වෙලා රාම් කියනවා මේ මොනවද කියලා හරියටම දැනගන්න තව ටික කාලයක් ඕනේ නිසා මේවා පරිස්සමට තියන්න කියලා ආමුට කියනවාත් එක්කම ඔය අතරේ රඝුපති මාලිගාවට එනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා මාලිගාවට ඔරු කණ්ඩායමක් එනවා. ඊට පස්සේ ලොකර් එක අරින්න හදනකොටම රාම් ඇවිල්ලා ලොකර් එකේ අතුරු දෙනවා. මෙතන වැදගත් ලියකියවිලි නෑ මොකද්ද කියනවනම් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා බලන්න රාම් දාපු උගලක් තමයි. ඔය අතරේ රාම් ආපු උරුන්ට පාර දෙනවා. ඔය අතරේ පිටිපස්සෙන් ආපු ඔලුවට පාර දෙනවා රාම්ගේ. ඊට පස්සේ අර සේප්පු ඇල්ලා ඉවර වෙලා ඩේකියවිලි වගේ අරන් යනවා. ඊට පස්සේ එතනින් කඩලා පෙන්නනවා පතවසුදේ රාම්ට බේත් දාලා ඉන්නවා. ඔය අතරේ රඝුපති දෙනවා. ඊට පස්සේ අර ලියකියවිලි බොරු ඒවා වගේ යක් නිසා රඝුපති කියනවා ගෙදර තියන් ඉන්න එපා. ගෙදර තියන් ඉන්නවට වඩා හොඳයි දිස්ත්‍රික්ක රෝවල්ට එක යන්න
ගන්න කියලා කියනවා. මේ මාලිගාව මම බලා ගන්නම්. ඊට පස්සේ පෙන්නනවා රාම ඉස්පිරිතාලට යනවා. රඝුපති දන්නේ මේක තව කරා උගුලා කියලා. ඊට පස්සේ රෑ වුණාට පස්සේ උරු කණ්ඩායමත් එක්ක මාලිගාවට එනවා. මේ පාර රඝුපති එනවා. ඊට පස්සේ රඝුපති කියනවා ඇතලිය කිවිලි වලට පුරු වේවා තියලා ඇතලිය කිවිලි අරන් එන්න ඕනේ කියලා මාලිගාවේ ඇතුල් වෙනකොටම රාම් පුටුවක වාඩි වෙලා ඉන්න ඔය අතරේ රඝුපතිට කියනවා කොච්චර කාලයක් ඇංගිලා ඉන්නේද කියලා ආනකොටම රඝුපති රෙද්ද අයින් කරලා කියනවා මුගේ ඇටකටු කඩලා ඉවර වෙලා මුව මරලා දාලා ඇතලිය කිවිලි අරන් එන්න කියනවා. ඔය අතරේ ආමු ඇවිල්ලා කට්ටියට වෙඩි තියනවා. ඊට පස්සේ ඔරු ටික දෝලා ගියාට පස්සේ ආමු කියනවා මගේ මුණුබුරාට අත තියන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ කිව්ව දේ නිසා රඝුපති බුදු වෙලා බලන් ඉන්නවා. ඔය අතරේ පෙන්නනවා එතනින් කඩලා ආමු මායාට රාම් මුණුබුරා කියනවා දේවයියා. කළා පෙන්න රඝුපති ගැට ගාලා ඉවර වෙලා. ඔය අතරේ රාම් මානවා රෑ මූණ වාගෙන ලීලිය කිවිලි ගන්නාවේ කාටද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම අසාන් කාන්ට වැඩ කරන්නේ හයිදරාබාද් වල ලොකු ව්‍යාපාරිකයෙක් කියලා. අමරගිරියේ අසාම් කාන්ට සම්බන්ධය මොකක්දලා රාම් මාන. ඊට පස්සේ පෙන්නනවා අවුරුදු 25කට කලින් වුණ සිදුවීම. මාදේවා රඝුපති එක්ක මාදේව අසාම් කාන්ව හම්බෙන්න හයිදරාබාද් වල ගිහිල්ලා. ඊට පස්සේ අසාම් කාන්ට කියනවා මගේ පරීක්ෂණයක් තියෙනවා ඒකට ඔයාගේ ගුවන් යානේ දවසකට ඕනේ කුලියට කියනවා ගොවිතැන් කරන කාලෙට නිසි වෙලාවට වතුර හම්බෙන්නේ නැහැ. වැස්ස හරිම වෙලාවට හම්බෙන්නේ නැති නිසා මම හත්දා බැලීමක් කරනවා වලාකුළු වල තියෙද්දි කුතුම වැස්සක් ඇති කරනවා. ඒ වගේම මේ පරීක්ෂණ ඇමරිකාවේ එංගලන්තේ මේ වගේ පරීක්ෂණ කරලා තියෙනවා වලාකුළු වෙනස් කරලා රසායනික ද්‍රව්‍ය ධම්මලා වැස්සක් කුතිම වැස්සක් ඇති කරනවා කියනවා. මේ පරීක්ෂණයේ අවසාන අධීරයේ තියෙන්නේ ඒ නිසා තමයි ඔයාගේ ගුවන් යාන ඕනේ කියලා අසාන් කාන්ට කියනවා. ඊට පස්සේ මේ වැඩේට අසාන් කාන් කැමති වෙනවා. අසාන් කාන්ගේ ලොකු අරමුණක් තියාගෙන තමයි මේ වැඩේට කැමති වෙන්නේ. බලමු අසාන් කාන්ගේ අරමුණ මොකද්ද කියලා ඉදිරියේදී. ඊට පස්සේ රඝුපති කියනවා මට ටික දවසකට පස්සේ අසාම් කාන්ගෙන් ලියුමක් ආවත් අනියම හම්බෙන්න එන්න කියලා. රඝුපති කියනවා මම ඊට පස්සේ අසාන් කාන්ව හම්බෙන්න කියලා කියනවා. ඊට පස්සේ අසාන් කාන් කියනවා පළවු ආදිපත්‍ය ඉවර වෙනවා. ඒ වගේම චන්ද්‍රකමය ඇති වෙනවා බ්‍රිතාන්‍ය. ඒ නිසා ඔයාගේ දේශපාලන අනාගතයට මොකද වෙන්නේ කියලා රඝුපති අසාන් කාන් බල තණ්හාව ඇති කරලා අසාන් කාන්ට රඝුපතිව වෙනස් කරගන්න. ඔය අතරේ පරීක්ෂණ කාමරයට එක්කම් ගිහිල්ලා කියනවා මාදේවගේ පරීක්ෂණ වලට ජෝසප් එකතු කරගන්න ඉතුරු වැඩ ටික ජෝසප් බලාගනි කියලා කියනවා. ජෝසප් තමයි වීරන්නා විදියට දැන් ඉන්නේ. පෙර කියනවා ගමේ ගින්නක් අරන් තියන්නේ කියලා ආමුට කියනවා. ඊට පස්සේ ඉස්පෙක්ටරේම කිව්වට පස්සේ ආමු ඉස්පෙක්ටරුයි ගින්න බලන්න යනවා. ඊට පස්සේ රාම් දෙලියට යනවා. ඔය අතරේ රාම්ට සද්දයක් එන නිසා රාම් ඇතුළට ගිහිල්ලා බලනකොට රඝුපති බැනලා ගියලා. ඊට පස්සේ රාම් එලවගෙන යනවා. එලවගෙන ගිහිල්ලා බලනකොට දකින්නම් වෙන ජීප් එකේ වීරන්නා එක්ක යනවා. එතනින් කට් කරලා පෙන්නනවා අසාම් කාන් පාකිස්තාන නිලධාරියෙක් එක්ක කතා කරන. අසාම් කාන් කියනවා ජෝසප්ගේ පරීක්ෂණ වගේක් කරා ඒ පරීක්ෂණයේදී හොයාගත්තා මතක නැති වෙන බේසක්. ඒක මතක නැති කරන්න පුළුවන්. අපි මේක අමරගිරියේදී ටෙස්ට් කරලා බැලුවා. පරීක්ෂණේ හරි ගියා. ඒත් අවසාන පරීක්ෂණයේදී පොඩි අවුලක් වුණා. අවුරුදු 25කට කලින් ඔය කතාවමයි කිව්වේ කියලා අසාම් කාන්ට කියනවා. ඊට පස්සේ අතරේ අසාම් කාන් කියන වර්ෂාව ඇති කරන ෆෝමියුලා වර්ණ රසායනික ද්‍රව්‍යයට අදාළ ලියකියවිලි තියෙනවා. ඒ ලියකියවිලි අරන් සති දෙකක් ඇතුළත ලැබෙන්න සලස්සන්නම් කියනවා. ඊට පස්සේ වාහනේ යන ගමන් වීරන්නා කියන එට ගමේ කවුරුවක්වත් ඉතුරු වෙන්නේ ගමේ හැමෝම මැරෙනවා. ඒ වගේම එට ගමට අසාන් කාන් එනවා කියනවා සමග අමරගිරියේ අභිරහසේ පස්වෙනි කොටස ඉවර වෙනවා. නැවත අමරගිරියේ සීසන් එකේ අවසාන කොටසත් සමග එනතුරු අපි සමග රැඳී ඉන්න. සියලු දෙනාටම ආයුබෝවන්. ස්තුතියි.